ඒක නිසා පුළුවන් නම් ওই ජීවිතේ රැක ගන්න. ওই ජීවිතේ රැක ගන්න කියන්නේ පින්වතුනි මැරෙන්න නැතුව ඉන්න නෙමෙයි. ඔయిత හොඳයි මැරෙන එක. මැරෙන්න එපා කවුරුත්. ඔయిత හොඳයි මැරෙන එක පින්වතුනි. අද මින් ජීවත් වනවා විතරට දැහැමින් මිය යනු සොඳමයි දනහට. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවයි. අධර්මයෙන් ජීවත් වෙනවට වඩා හොඳයි පින්වතුනි ධර්මිෂ්ඨව මැරලා යන එක. බුදුවරුන්ගේ දේශනාව පින්වතුනි. ඔක ඔබට තේරුම් ගන්නව කිව්වොත් එහෙම අපිට ඔබ කැලේක අතරමං වුණා පින්වතුනි. ඒ කැලේ සත්තු විතරයි ඉන්නේ ගඩාගෙන මොකුත් නැහැ. දැන් ඔබට කන්න වෙලා තියෙන සතෙක් මරාගෙනමයි. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ තියෙන පින්වතුනි. ඒට හොඳයි. ඒට හොඳයි බඩගින්නේ මැරලා යන එක පින්වතුනි. අර සතාව කාලේ ඉන්නවට වඩා. මැරිච්ච සතාව කාලා නෙමෙයි මරාගෙන කාලා. හේවත් පවක් කළා ජීවිතේ පවත්වනවට වඩා හොඳයි කියලා පින්වතුනි මැරලා යන එක.